ඇත්තටම එදා රෑ ගැන මතක් වෙද්දී තාමත් මගේ ඇඟ හිරි වැටිලා යනවා. හබී බලන් ඉද්දී කොල්ල 4ක්. මගේ කාමරේ ජනේල වීදුරු වලට වැහි බින්දු වැටෙන සද්ද අහගෙන ඉද්දී මගේ හිතට දැනුනේ අමුතුම පාළුවක් වගේම වචනෙන් කියන්න තේරෙන්නේ නැති අමුතුම ආසාවක්. මම හිටියේ මගේ කාමරේ ඩ්‍රෙසිං ටේබල් එකේ කණ්ණාඩියේ ඉස්සරහා. එදා මම එන්නේ මම ගොඩක්ම ආස කරන තද රතු පාට මරූන් සාරිය. ඒක නිකම්ම සාරියක් නෙවෙයි. ඒකේ රෙද්ද හරිව සිනිදුයි. ඒක මගේ ඇඟේ එතිලා තිබුණේ මගේ සිරුරේ හැඩේ, විශේෂයෙන්ම මගේ ඉනහරිය හරිම ලස්සනට පේන විදිහට. මම මගේ දිග කොණ්ඩේ කඩලා දාලා මම ආසම ප්‍රංශ පර්ෆියුම් ටිකක් ගැහුවා. මම කණ්ණාඩියෙන් මන් දිහා බලාගෙන හිතුවා අද මම ඇත්තටම ලස්සනයි නේද කියලා. ඒ වෙලාවෙම තමයි කාමරේ දොර ඇරුනේ. කසුන් මගේ හබියා. එයා දොරකඩ නතර වෙලා මන් දිහා බලන් හිටපු විදිහට මගේ හුස්ම හිර වුණා. එයා ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව මන් දිහා බලන් හිටියා. එයාගේ ඇස්වල තිබුණේ නිකම්ම බැල්මක් නෙවෙයි. Tamanගේ බිරිඳගේ ලස්සන දැකලා ඇතිවුණු පුදුමේ වගේම මාව දැකලා එයාගේ හිතේ ඇතිවුණු ආසාව මට ඒ ඇස්වලින් හොඳටම තේරුණා. "නෙත්මි" කසුන් හෙමින් ළඟට ඇවිත් මගේ අත් දෙකෙන් අල්ලගත්තා. එයාගේ අත්වල රස්නේ මට දැනුණා. "ඔයාද හරිම ලස්සනයි මැනික." හරියට අර කතාවල ඉන්න කුමාරිකාවක් වගේ. මට ඇත්තටම හිතා ගන්න බෑ. මම ලැජ්ජාවෙන් hina වුණා. "අපි කොහෙදානේ මේ යන්නේ? ඔයා තාම කිව්වේ නෑනේ." "ඒක පොඩි රහසක්." කසුන් එහෙම කිව්වේ අමුතුම hinaවක් මූණේ තියාගෙන. එයා මගේ කනට ලං වෙලා රහසින් වගේ කිව්වා, "හැබැයි එක දෙයක් කියන්නම්. අද රෑ ඔයාට ලැබෙන්නේ විශේෂ සැලකිල්ලක්. අද ඔයා තමයි රැජින. මගේ විතරක් නෙවෙයි, මගේ හොඳම යාළුවා 4 දෙනෙක් එනවාද රෑ. එයාලා ආසයි ඔයාව හම්බ වෙන්න. එයාලා අහලා තේනවා මගේ වයිෆ් හරිම ලස්සනයි කියලා. අද මට ඕනේ එයාලට ඒක පෙන්වන්න." යාළුවෝ 4 දෙනෙක්. අම්මෝ මගේ හිත ගැස්සුණා. ඉතින් මම එතෙන්ට ගිහින් මොනවද කරන්නද? මට ලැජ්ජයි වගේ. "ඔයාට කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ විඳින්න විතරයි. එයාලා බලාගෙන ඉන්නේ ඔයා එක්ක කතා කරන්න. ඔයාව සතුටු කරන්න." හබියා මට දීපු ඒ විශ්වාසය නිසා මගේ හිතේ තිබුණු බය නැති වෙලා ලොකු කුතුහලයක් ආවා. පිරිමි 5 දෙනෙක් මං ගැන බලන් ඉන්නවා කියන සිතුවිල්ලම මගේ හිතේ පොඩි කිති කැවිල්ලක් ඇති කළා. අපි කාර් එකට නැගලා යන්න පටන් ගත්තා. එළිය හරිම සීතලයි. ටවුන් එක පහු කරලා අපි ටික ටික කඳුකර පැත්තකට ගියා. පාර දෙපැත්තේ ගස්වල අතු උඩින් එකතු වෙලා හරියට උමගක් වගේ. මීදුම නිසා පාර පේන්නෙත් බොඳ වෙලා. කාර් එකේ යන සින්දුවයි ඒ සීතලයි එක්ක මට දැනුනේ මම වෙනත් ලෝකයකට යනවා වගේ. කසුන් ඩ්‍රයිව් කරන ගමන් මගේ අත කදින් අල්ලගෙන හිටියා. එයා වරින් වර මා දිහා බලන බැල්මෙන් මගේ ඇඟ රත් වුණා. පැයකට විතර පස්සේ අපි නතර වුණේ ලুকু තාප්පයකින් වටවුණු හුදකලා බංගලාවක් ඉස්සරහා. වටපිටාවේ වෙන කිසිම ගෙයක් නෑ. හරිම පාළුයි. වගේම গুপ্ত ලස්සනක් තිබුණා. අපි දොරෙන් ඇතුළට ගියා. ලී දොර ඇරුණාම ඇතුළේ තිබුණේ පුදුම ලස්සනක්. රන්වන් පාට එළි වලින් මුළු සාලෙම එළිය වෙලා. පියානෝ මියුසික් එකක් ඇහෙන්න ගත්තා. සාලේ මැද සෝෆා එකේ පිරිමි 4 දෙනෙක් වාඩි වෙලා හිටියා. මාව දැක්ක ගමන් ඒ 4 දෙනාම එකපාරටම නැගිට්ටා. එයාලා හරිම ස්මාර්ට් විදිහට ඇඳගෙන හිටපු කඩවසම් පිරිමි ළමයි. එයාලා මං දිහා බලාගෙන හිටියේ ඇස්පිල්ලම්මක්වත් ගහන්නේ නැතුව. හැබැයි මට බයක් දැනුනේ නැහැ. මොකද ඒ බැල්මවල තිබුණේ මං ගැන තිබුණ පුදුමාකාර ආශාවක් සහ ගෞරවයක්. "වෙල්කම් නෙත්මි." සමීර ඉස්සරහට ආවා. එයා උස පැහැපත් කඩවසම් කෙනෙක්. එයා මගේ අතක් අරගෙන ඊටාම ආචාරශීලීව හිසනම ආචාර කළා. හෑන්ඩ්ෂේක්. කසුන් කිව්වට වඩා ඔයා හුඟක් සොඳුරුයි. ඔයාගේ මේ සාරියට ඔයා ගොඩක් හැඩයි. අපි බලාගෙන හිටියේ ඔයාව දකින්නකල්. නුවන් වයින් වීදුරුවක් අතේ තියාගෙන මං දිහා බලලා hina වෙමින් කිව්වා. නුවන්ගේ ඇස්වල තිබුණේ මිත්‍රශීලී බවක්. අමල් සහ දිල්ෂානුත් ඒ වගේම මාව හරිම ආදරෙන් පිළිගත්තා. මේ පිරිමි 5 දෙනා මැද මට ලැබෙන මේ විශේෂ පිළිගැනීම නිසා මට දැනුනේ මම හරිම වටිනා කෙනෙක් කියන එක. මගේ ලැජ්ජාව නැති වෙලා මට මං ගැනම ආඩම්බරයක් ආවා.
කසුන් මගේ ඉන වටේ අත දාගෙන මාව හැමෝටම අඳුන්වලා දුන්නා. කසුන් මාව සෝෆා එකේ මැදින් වාඩි කළා. දැන් මම වටේට මේ කඩවසම් පිරිමි 4 දෙනා සහ මගේ මහත්තයා. එයාලා මට බොන්න බීම වර්ග, කෑම වර්ග ගෙනත් දුන්නා. මට අතක් උස්සන්නවත් දුන්නේ නැහැ. අද ඔයා අතින් කිසිම දෙයක් ගන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍ය හැමදේම කරන්නේ අපි. අද ඔයා අපේ VIP අමුත්තා. දිල්ෂාන් පළතුරු දීසියක් අරගෙන මගේ ළඟට ගෙනාවා. කැමති දේ තෝරගන්න. ඔහු හරිම ආචාරශීලීව කිව්වා. ඒ ආගන්තුක සත්කාරය මගේ හිතේ ලොකු සතුටක් ඇති කළා. ඔහු මගේ දැස් දෙසම බලාගෙන හිටියා. එයාලා කතා කළේ මං ගැන. මගේ පිනුම ගැන විතරක් නෙවෙයි, මගේ හිනාව ගැන, මම කතා කරන විදිහ ගැන. ඔයා දන්නවද නෙත්මි? ගොඩක් අය ලස්සනයි. ඒත් ඔයාගේ වගේ පෞරුෂයක් තියෙන අය අඩුයි. අමල් මගේ ඇස් ටික දිහා කෙලින්ම බලාගෙන කිව්වා. එයාගේ කටහඬ හරිම අවංකයි. ඔයා hina වෙනකොට කාමරේම එළිය වෙනවා වගේ. කසුන් ඇත්තටම වාසනාවන්තයි. නුවන් කිව්වා. මේ විදිහට තමන්ගේ රූපය, කටහඬ, hinaව ගැන පිරිමි පිරිසක් මැද අගය කිරීමට ලක්වීම ගැහණියක් විදිහට මට ගෙනාවේ වචනයෙන් කියන්න බැරි සතුටක්. කසුන් පැත්තකට වෙලා මේ දිහා බලාගෙන හිටියේ සතුටින්. එයාට ඕන වුණේ එයාගේ බිරිඳ කොච්චර වටිනවද කියලා මටම දැනෙන්න හරින්න. ටික වෙලාවකින් මියුසික් එක වෙනස් වුණා. මනරම් ඊටාම ආදරණීය ස්ලෝ මියුසික් එකක් යන්න ගත්තා. කාමරේ ලයිට් තවත් ටිකක් අඩු වුණා. මාතික ඩාන්ස් කරන්න එනවද? සමීර අට දිගු කරලා ඇසුවා. මම කසුන් දිහා බැලුවා. කසුන් hina වෙලා ඔළුව වැනුවා. යන්න මැනික. මේක ඔයා වෙනුවෙන් ලෑස්ති කරපු පාටියක් නේ. මම සමීර එක්ක ෆ්ලෝ එකට ගියා. සමීරගේ දෑත් ඊටාම ගෞරවනීය විදිහට નિયમિત දුර තියාගෙන මගේ අතින් අල්ලගත්තා. අපි මියුසික් එකට හෙමින් පැද්දුනා. සමීර මාව කරකවද්දී මට දැනුනේ මම ෆිල්ම් එකක ප්‍රධාන නිලියක් වගේ. ඒ පරිසරය, ඒ සින්දුව සහ ඒ ගෞරවනීය බව නිසා මගේ හිතේ තිබුණු හැම බයක්ම නැති වෙලා ගියා. ඊළඟට නුවන් ආවා. නුවන් ටිකක් දගකාරයි. එයා මාව නැටුමේ රිද්මයට අනුව ලස්සනට හසුරුවා ගත්තා. ඔයා පිහාටුවක් වගේ සැහැල්ලුයි. හොඳට ඩාන්ස් කරන්න පුළුවන් නේද? එයා ඇහුවා. මගේ දක්ෂතාවය අගය කරද්දී මට ලොකු සතුටක් දැනුණා. ඊළඟට අමල්. අමල් එක නටද්දී එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඔයාගේ ඇස්වල හරිම ගැඹුරු කතාවක් තියෙනවා නෙත්මි. එයා කිව්වා. මේ විදිහට යාලා මාරුවෙන් මාරුවට මාත් එක්ක නටුවා. ඔවුන්ගේ වචන, ඔවුන්ගේ මිත්‍රශීලී බව, ඔවුන් මා දෙස බලන ප්‍රියමනාප බැල්ම මාව පුදුමයටපත් කළා. වටේම හිටියේ මාව අගය කරන, මට ගරු කරන පිරිමි. ඒ අවධානයට මම ගොඩාක් කැමති වුණා. නැටුමෙන් පස්සේ කසුන් කිව්වා, අපි පොඩි විශේෂ දෙයක් කරමු. නෙත්මි, ඔයා ඇස්පියා ගන්න. අපි ඔයාට පොඩි අත්දැකීමක් දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ විනින් එක විතරයි කියලා. මම ඇස්පියා ගත්තා. කසුන් මෘදු පටියකින් මගේ දැස් බඳා. දැන් මගේ මුකුත් පේන්නේ නැහැ. මුළු ලෝකෙම කළුවරයි. හැබැයි ඒත් එක්කම මගේ කන් ඇහෙන එකයි ඉවයි ගොඩාක් වැඩි වුණා. මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහුණා. බය වෙන්න එපා. අපි ඔයා ළඟම ඉන්නවා. කසුන්ගේ කටහඬ ළඟින් ඇහුණා. එකපාරටම මට දැනුනේ මාරම සුවඳක් මගේ නහය ළඟට එනවා. ඒක ලැවෙන්ඩර් මිශ්‍ර සුවඳක්. ඒ සුවඳින් මගේ ඔළුව සැහැල්ලු වුණා. හරියට ස්පා එකක ඉන්නවා වගේ හැඟීමක් මට ආවා. ඊළඟට මට දැනුණා කෙනෙක් මගේ දෑත් මෘදුව මසාජ් කරනවා වගේම අත්ල මට යම් සිසිල් දෙයක් තියෙනවා. ඒ ස්පර්ශය හරිම සිනිදුයි වගේම ශක්තිමත්. ඒ අතරේ තවත් කෙනෙක් මගේ පිටිපස්සට ඇවිත් මගේ කොණ්ඩේ පීරලා මගේ හිස මසාජ් කරන්න ගත්තා. ඒක කොච්චර සැනීපද කියනවනම් මගේ බෙල්ල නිකම්ම කඩාගෙන වැටුණා. ඒක මගේ විඩාව නිවන්න කරපු සත්කාරයක් වගේ මට දැනුනේ. දැන් කට ඇරින්න අපි රස පරීක්ෂණයක් කරමු. කවුරු හරි කිව්වා. මම කට ඇරියා. පැණි රස ස්ට්‍රෝබෙරි කෑල්ලක් මගේ කටට දැම්මා. ඇස් නොපෙනෙන නිසා ඒ රස වෙනදාට වඩා දෙගුණයක් තදින් මට දැනුණා. ස්ට්‍රෝබෙරි යුෂ මගේ දිව පුරා පැතිරෙද්දි මට දැනුනේ දිව්‍යමය රසක්. ඊට පස්සේ කවුරු හරි අයිස් කැටයක් අරන් මගේ අත දිගේ හෙමින් පහලට ගෙනිච්චා. මම ගැස්සිලා ගියා. ඒ සීතල මට අමුතුම ප්‍රබෝධයක් ගෙනාවා. කමක් නැහැ, විඳින්න. මේක ඔයාගේ මනස නිදහස් කරන වෙලාව. කසුන් මගේ කනට කිව්වා.
මේ වෙලාවේ මම වටේ හිටපු පිරිමි 5 දෙනා මට සැලකුවේ කුඩා දරුවෙකුට වගේ. නැත්නම් හරිම වටිනා මැණිකට වගේ. එයාලා මගේ විඩාව නිවන්න, මාව සතුටු කරන්න හැමදේම කළා. මෙතන කිසිම නරක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තිබුණේ මගේ ඉන්ද්‍රියන් පිනවන, මනස සැහැල්ලු කරන සොඳුරු අත්දැකීමක් විතරයි. නොපෙනෙන ස්පර්ශයන්, නුපුරුදු සුවඳවල් සහ රසයන් එක්ක මම හිටියේ වෙනම ලෝකෙක. මට දැනුනේ මගේ මුළු ශරීරයම සැහැල්ලු වෙලා වගේ. මේ වගේ රාජකීය සැලකිල්ලක් ලැබීම ගැන මම හිටියේ පුදුම වෙලා. විනාඩි 20කට විතර පස්සේ මගේ ඇස් බැඳි පටිය ඉවත් කළා. මම ඇස් අරිනකොට දැක්කේ Taman වටා හිටපු පිරිමි 5 දෙනාගේම මූණවල තියෙන තෘප්තිමත් සිනහව. මට සතුටට ඇස්වලට කඳුළුත් ආවා. මම කවදාවත් හිතුවේ නැහැ මට මෙහෙම සත්කාරයක් ලැබෙයි කියලා. අපි හැමෝම කැමති ඔයාට පුංචි තෑගක් දෙන්න කියලා සමීරා මට ලස්සන රෝස මල් පොකුරක් දුන්නා. මේ මල්වලට වඩා ඔයා ලස්සනයි නෙත්මි. නෙත්මි, ඔයා ඇත්තටම වාසනාවන්තයි. අද රෑ අපි දැක්කේ හරිම ලස්සන බැඳීමක්. නුවන් කිව්වා. අපි රෑ කෑම කෑවි ඊට පස්සේ. ඉටිපන්දම් මෙලියෙන් බැබළුණු මේසෙක අපි හැදෙනාම එකට වාඩි වුණා. කසුන්ගේ යාළුවෝ මට සැලකුවේ එයාලගේම හොඳම යාළුවෙක්ට වගේ. ඒ වගේම එයාලගේ හිතේ තිබුණ ගෞරවනීය ආදරයත් මට දැනුණා. එතන තිබුණු ආකර්ෂණය හුඩක පෙනුම වෙන විතරක් නෙවෙයි. ඊට වඩා එහා ගියපු මානසික බැඳීමක් සහ මිත්‍රත්වයක් වුණා. අපි hina වුණා, පරණ කතා කිව්වා, ජීවිතය ගැන කතා කළා. මට දැනුනේ මම මේ කණ්ඩායමේ කේන්ද්‍රස්ථානය වගේ. පාන්දර වෙද්දී අපි ආපහු වෙන්න ලෑස්ති වුණා. එළියට එද්දී සීතල හුලඟක් ඇඟේ වැදුනා. කසුන් යාගේ කෝට් එක ගලවලා මගේ කර වටේ දැම්මා. "Thank you guys. මම කවදාවත් අද දවස අමතක කරන්නේ නැහැ. මම හැමෝටම ස්තුති කළා. ආයෙත් එන්න අපි බලාගෙන ඉන්නෝ." අමල් මගේ අත ආචාරශීලීව අල්ලලා කිව්වා. කාර් එකේ ආපහු වෙනකොට මම හිටියේ කසුන්ගේ උර හිසට හිස තියාගෙන. මගේ හිතේ තිබුණේ පුදුමාකාර සැහැල්ලුවක් සහ ප්‍රබල හැඟීමක්. මගේ මුළු හිතම තාමත් පිරිලා වගේ. "ඔයාට සතුටුද?" කසුන් මගේ ඔළුව අතගාන ගමන් ඇහුවා. "ගොඩක්." මම හිතුවේ නැහැ මට මෙහිම අත්දැකීමක් ලැබෙයි කියලා. මට දැනුනේ මම කුමාරිකාවක් වගේ. පිරිමි 5 දෙනෙක් මැද මම විතරක් තනි වෙලා ඒ වගේ ගෞරවයක් විඳිද්දි මට මං ගැනම ආඩම්බර හිතුණා. මම ලස්සනයි කියලා මටම හිතුනේ අද. මම කසුන්ගේ ඇඟට තව ටිකක් තුරුලුණා. "ඔයා කොහොමත් මගේ කුමාරිකාව තමයි. මට ඕන උනේ ඔයාට ඒක දැනෙන්න හරින්න." කසුන් මගේ නලල ආදරෙන් සිපගත්තා. එදා රාත්‍රිය ඊටාම සුන්දර වුණා වගේව ඊට වඩා ප්‍රබල හැඟීම් ගොඩක් මගේ හිතේ ඉතිරි කළා. ආදරය, ගෞරවය, ආකර්ෂණය සහ මිත්‍රත්වය මුසුවනු ඒ රාත්‍රිය මගේ ජීවිතේ කවදාවත් නොමැකෙන සුන්දරම රහසක් වුණා. ගෙදර ඇවිත් ඇඳට වැටුණත් මට නිින්ද ගියේ නෑ. මගේ මතකයේ තිබුණේ ඒ සොඳුරු වචන, ඒ මිහිරි සුවඳ සහ මම විඳපු ඒ අසීමිත නිදහස විතරයි. තාමත් වැස්ස දවසක ඒ මතකයේ මගේ හිතට ලොකු සතුටක් ගේනවා.